හරි. ඒතකොට දැන් හැමෝටම කියන්න තියෙන්නේ අලුත් පන්තියකට යනවා. හරි. ඒතකොට ඔයාලා අලුත් පන්තියකට යනකොට දැන් අර ඇත්තම කතාව අපි 6 වසරේදී හිතා ගන්නවා 6 වසර වැඩ ටික බැරි වුණාම පුතේ 7 වසරේදී හරියට කරගන්න. හරි. 7 වසරේදී හිතා ගන්නවා 7 වසරේදී බැරි වුණාට මොකද මම 8 වසරේදී හරියට කරගන්නවා. 8 වසරේදී හිතා ගන්නවා 8 වසර ටිකක් කෙලි වුණාට පස්සේ දැන් නවයේ ඉඳන් නම් සුපියට වැඩ කරන්න මම බැහැලා තියෙන්නේ. මාව නවත්තන්න හෝ පුතේ සක්කරයටවත් බෑ කියලා හිතා ගන්න. හරිද? සක්කරයටවත් බෑ කියලා හිතාගෙන ඒකෙත් වැඩ ටික කරගෙන යනවා අන්තිමේට සාමාන්‍ය වෙලට පුතේ මාසයක් දෙකක් තියෙද්දි දැන් මේ පාර දින හාදයෝ ඉන්නේ අන්න ඒ වගේ ලං වෙලා හිතනවා අයියෝ අඳුරුයි මගේ පුංචි හීනේම කියලා හිතන්න ගන්නවා. හරිද? ඉතින් එතකොට අපේ අනාගතයේ හීන විනාශ කරගෙන වැඩක් නැහැ. එහෙනම් මේ 2025 සිප්නන ඔන්ලයින් එකේ මම ගණන් පන්තිය දැන් 26 වෙනිදා ඉඳලා පටන් ගන්නවා අලුත් දෙව්ව ඔක්කොම ටික. හරි? 26න් පස්සේ තියෙන පළවෙනි දවසේ ඉඳලා ළමයි එකෙක් හිටියත් ළමයි දෙකක් හිටියත් ළමයි කීයක් හිටියත් පුතේ උගන්නන ටික උගන්නන්න පටන් ගන්නවා හරියටම. කලට වෙලාවට පාස් පේපර්ස් ටික කරනවා විභාගෙට කලින් ඕන විභාගයකට කලින් අඩුම තරමේ පුතේ අනුමාන ප්‍රශ්න පත්‍ර 5ක්වත් කරවලා තමයි විභාගෙට යනවා. හරිද? එතකොට ඔයා දැන් ගණිතයේ විෂය විතරක් ගොඩ දාගත්තා කියමුකෝ. ගණිතයේ විෂය විතරක් ගොඩ දාගත්තා කියලා තේරුමක් නෑ. හරිද? හැබැයි මේ විදිහට වැඩ කරලා පුතේ විෂයන් 9ම ගොඩ දාගත්තොත් ලොවෙත් ඔයා ඒ 9කට යන එක යනවා. හරි මම කියනවට මෙන්න මේ අපි මේ වගුව හදමුකෝ පුතේ. හරිද? මෙතන කාලය කියලා ලියන්න. ඉස්සරම වගුවේ කාලය කියලා ලියන්නකෝ. මම තීරු කිහිපයකට ගහනවා අපේ පාඩම් කරන කාලසටහන. ඔයා මට මේක සතියක් එක දිගට සතියක් කරලා බලන්න කොච්චර සුපිරි වැඩ ගොඩක් කරගන්න පුළුවන්ද කියන එක. අද සුපිරි කාලසටහනක් හදලා දෙනවා. මගෙත් එක්කම ඔයා ලස්සනට වැඩ ටික කරගෙන යන්න බලන්න මේක ඉවර වෙනකොට ඔයාට කොච්චර සුපිරි වැඩ ටිකක් කරගන්න පුළුවන්ද කියන එක. හරි. පළවෙනි වගුවේ පුතේ කාලය. පළවෙනි කොලමේ කාලය කියලා ගන්න. කාලය. ඊළඟට තියෙන දවස් ටික ලියාගෙන යන්න. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා මේ විදිහට වැඩ ටික කරලා කාලසටහන වැඩ කරන්නේ කොහොමද කියලා කියන්න මට කොච්චර සාර්ථකද කියලා. බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඔන්න පුතේ කාලසටහනේ දවස් ටික. ඔයාත් ලස්සනට පිළිවෙලට හදාගන්න. හැබැයි ඔයා වැඩ කරන එක හොඳ ලොකු ඩිජිටල් බෝඩ් එකක හරි ඩිවයිස් එකක හරි හදාගෙන ඒක බිත්තියේ ගහලා මට පෙන්නන්න ඕන. හරිද? හරි. දැනට අපි අටුවට ඔය වැඩේ හදාගෙන යන ලස්සන. හරි. ඔය කියන ටික ඔය විදිහටම කරන්න. හරි. ඔයත් වගුව ගහගන්න මාත් ලස්සන වගුව ගහනවා. හරි පුතේ මම කාලය මෙන්න මේ විදිහට හදා ගන්නවා. හරිද? දැන් ඔයා උදේට පාඩම් කරන දරුවෙක් හිතන්නකෝ. අත උස්සන බලන්න උදේට පාඩම් කරන කවුරු ඉන්නවද? පාන්දර. හරි? පාන්දර පාඩම් කරන කවුරු ඉන්නවද? හරිද? පාන්දර පාඩම් කරන කවුරුත් නැහැ කියමුකෝ. හරි පාඩම් කරන කවුරු හරි නැත්තම් ඉතින් පාන්දරට වැඩ කරන්න ඉන්නවනම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාට ඒ විදිහට ඇඩ් කරගන්න පුළුවන්.
හරි. මේ හැමෝටම පොදු විදියට තමයි මම හදලා දෙන්නේ. කාලය. පුතේ දැන් මේ කාලය කියන එක ගත්තාම මම මේක මෙන්න මේ විදිහට වෙන් කරනවා. පෙරවරු 6 ඉඳලා අනිවාර්යෙන් පුතේ පස්වරු 2 වෙනකම්. පස්වරු 2 වෙනකම් හැමෝම ඉස්කෝලේ යනවමනේ. හරි. ඔය ටයිම් එකේ ඉස්කෝලේට කාලය වෙන් කරනවා තමයි. හරි. දැන් එතකොට දැන් මෙතනදී කවුරු හරි දරුවෙක්ට ගෙදර එන්න පුළුවන් වෙලාවක් තියෙනවනේ. ඒකත් එක්ක කොහොමද කරන්න කියලා මම සුපිරියලුම් කියලා දෙන්නම්. හරි. දැන් මෙන්න මේ විදිහට පීරුවකින් ඉඳගෙන ගහන්න. මේකේ ඉස්කෝලේ නැති දවස් අපිට හම්බ වෙනවා. ඉස්කෝලේ නැති දවස් හම්බුනහම මේ විදිහට අපි වැඩ ටික කරනවා. එච්චරයි. මම මේ කියන්නේ තනි කර පුතේ පැය දෙකේ කෑලි වලට. පැය දෙකේ කෑලි වලට යන්නේ. ඒක වැඩ කරන එක ඔයා හදාගන්න එක ඔයාගේ වැඩක්. හරි? මම ලස්සන වැඩේ කියලා දෙන්න. ඊළඟට පස්වරු දෙකේ ඉඳලා පස්වරු 4 වෙනකම්. පස්වරු දෙකේ ඉඳලා පස්වරු 4 වෙනකම්. හරිද? ඊළඟට මේ විදිහට මම රෑ 12 වෙනකම් කාලසටහන හදලා දෙනවා. මේ වැඩ කරන එක ඔයාලට කැමති වෙලාවක් වැඩ කරන්න පුළුවන්. ඔයා අන්තිමේට පැය ගාන එකතු කරලා ඔයාගේ සාර්ථකත්වයේ කොච්චරද කියන එක මට පෙන්නන්න. හරි? කරලා බලන්න දිගටම. හරි. අපි උගන්වනවා විතරක් නෙවෙයි පාඩම් කරන්න කාලසටහනුත් හදලා දෙන්න. ඊළඟට පුතේ පස්වරු 4 ඉඳලා පස්වරු 6 වෙනකම්. පස්වරු 4 ඉඳලා පස්වරු 6 වෙනකම්. මේක පැය ගාන වැඩි කරගන්න එක ඔයාගේ වැඩක්. ඒක ඉතින් මට ගෙදරට ඇවිත් කියන්න බෑනේ. ඔයා මේ ටයිම් එකේ පාඩම් කරන්න, ඔයා මේ ටයිම් එකේ පාඩම් කරන්න. එහෙම කියන්න බෑ. මට පුළුවන් ඔයාලට සුපිරි කාලසටහනක් හදලා දෙන්න වැඩ කරන්න. මේක ඉතින් වැඩ කරන එක වෙන එක ඔයාගේ වැඩ. ඊළඟට මම දානවා පුතේ 6 ඉඳලා 8 වෙනකම්. හරිද? අපි හැමෝම ඉගෙන ගන්න ළමයි. ඉගෙන ගන්න ළමයි වුණාම ඔයාගේ ජීවිතේ වැඩි හරියක් ඔයා කැප කරන්න ඕනේ අධ්‍යාපනය වෙනුවෙන්. මොකද ළමයි කියන කාලේ හැමදාම ඉන්නේ නැහැ පුතේ. ඒතර ළමා කාලේ ඉන්නේ හරි ටිකයි. හරි? හරි ටික කාලයක් අවුරුදු 16 විතර වෙනකොට ළමා කාලේ ඉවරයි. එතකොට කරන්න තියෙන දේවල් වෙනස්. හරි? එතකොට ළමා කාලේ කරන්න තියෙන දේවල් කරන්නේ නැහැ. ඒ හින්දා මේ කාලේ පාඩම් කරන්න ඕනි, සෙල්ලම් කරන්න ඕනි, යාළුවෝ එක්ක විනෝද වෙන්න ඕනි. ඒ තියෙන දේවල් ටික කරන්න ඕනි. බලන්න ඊළඟට. දැන් පුතේ පස්වරු 8 ඉඳලා පස්වරු 10 වෙනකම් අන්තිම එක මම ගන්නවා පස්වරු 10 ඉඳලා පස්වරු නැත්නම් මධ්‍යහන 12 වෙනකම්. මධ්‍යහන නෙවෙයි. මැදියම් රැය වෙනකම් ගන්න. පස්වරු කියලා දැම්මයි ඒකට. ඈ. හරි. දැන් බලාගන්න. දැන් මෙන්න මේ විදිහට ඒ කාලසටහන හදාගත්තී. ඔයා ඉස්සරම හරි පිළිවෙලට මේ වෙලාවල් ටික ලියන්න යන්න. හරි. මේ වෙලාවල් ටික ලියාගන්න. ඔයා මේ කාලසටහන ඕන වෙලාවක මම මේ කියන විදිහට හදාගත්තොත් වෙනස් කරගන්න පුළුවන්. Tamanට වැඩ කරන්න තියෙන. හරි. ඒ හින්දා මේ කාලසටහන පිළිබඳ සුපිරි අවබෝධයක් තියාගන්න ඕනේ. හරි. මේක තමයි ඔයා ගොඩ දාන මන්ත්‍රය. හරිද? මම වැඩ කරේ මෙන්න මේ වගේ වෙන කාලසටහනකට. මම තාමත් වැඩ කරන්නේ එහෙම.
sorry හරි හැමෝම ගහගෙන ලස්සනට ඔය වගේ ඔබ හිතන දැන් හැමෝම Tamanට දාලා වගුව ගහගෙන ඉවරයි හරිද දැන් හැමෝම Tamanට දාලා වගුව ලස්සනට ගහගෙන තියෙනවා දැන් අපිට තියෙන එල්ලේ වගුව පුරවන්න ඉවරයි හරි දැන් බලන්න දැන් මම පළවෙනි කොටුවට ගිහුවාම සඳුදා ගහරුවාදා මෙන්න මේ කියන කිසිම දවසක අපිට මෙන්න මේ වගේ පුතේ අපිට පාඩම් කරන්න විදිහක් නැහැ. හරිද? අපිට පාඩම් කරන්න විදිහක් නැහැ ඉස්කෝලේ. එහෙනම් සඳුදා මේ ටයිම් එකේ පාඩම් කරන්න බෑ රතු පෑනක් කරන් කදිර ගහන්න. ඉස්කෝලේ නැති දවසක් ආවොත් හරි. දැන් හිතන්න බදාදා දවස නිවාඩු. එහෙනම් පුතේ බදාදා දවසේ හරි ඒක කරන විදිහම මම අන්තිමේට කියලා දෙන්න. බලා ගන්නකෝ කියලා. ඔන්න කාලසටහනේ බ්‍රහස්පතින්දා බෑ සිකුරාදා බෑ මෙන්න මේ දවස් ටිකේ බෑ හරිද දැන් අපි මේ කතා කරන්නේ මේ පෙරවරු 6 ඉඳලා පස්වරු 2 දක්වා කාලය තුලතනේ හරි එතකොට කවුරු හරි දරුවෙක්ට මෙන්න මේ සෙනසුරාදා ඉරිදා කියන දවස්වල අමතරව වැඩ කරන්න පුළුවන් දවස් තියෙනවා හරි දැන් මට පුතේ 6 ඉඳලා 10 වෙනකන් ක්ලාස් තියෙනවා. හරිද? හැබැයි මට 12 ඉඳලා 2 විතර වෙනකන් පන්ති නෑ. 12 විතර 2 වෙනකන් පන්ති නැත්නම් ඔයාට මේ සෙනසුරාදා වැඩ කරන්න පුළුවන් ටයිම් එකක් තියෙනවනේ. මේ වැඩ කරන්න පුළුවන් ටයිම් එක හොයාගන්න ඔයා ලියන්න සෙනසුරාදා ඔයාට පන්ති තියෙන වෙලාවල් ටික හැබැයි කීය වෙනකන්ද 2 වෙනකන් විතරයි. හරි? ඔයා 2 වෙනකන් විතරක් ඔයාට පන්ති තියෙනවා නම් කියන දේවල් ටික ලියන්න. හැම කොටුවකම කියන්නේ මෙන්න මේ කොටුවේ ඔයාට පන්ති තියෙන වෙලාවල් ටික ලියන්න 2 වෙනකන්. හරි? දැන් ඔය කොටුව ලොකු මදි වගේ කියලා හිතෙනවා නම් ඊළඟට ගහ ගන්න කොටුව පුතේ ඊළඟ වගුවල අපි ලස්සනට ටිකක් ලොකුවට හදාගෙන ඔයාට තනියම මේක හදා ගන්න පුළුවන් මම හදන විදිහ කියලා දුන්නාට පස්සේ. හරිද? හරි. ඊළඟ ඉරිදක් තියෙනවනේ ඉරිදක් දහම් පාසල් යනවා නම් දහම් පාසල් ඇරිලා ගෙදර එනකොට පුතේ උදේ 6ට පටන් ගන්න එකේ 6 ඉඳලා 1 වෙනවා හිතන්නකෝ එහෙනම් 6 ඉඳලා 1 වෙනකම් දහම් පාසල් කියන කොටුවේ ඇතුලේ ලියන්න 1 වෙනකම් දහම් පාසල් ඊළඟ සාමාන්‍යයෙන් සදිත් ඉස්කෝලේ වල ගෙදරදී කීය වෙනවා 3මාර 4 විතර වෙනවා. 4 විතර වෙනවා. හරිද? එතකොට සමහර දරුවෝ ඉන්නවා පුතේ ගෙදරෙද්දි 3 වෙනවා 4 වෙනවා නම් ඒ කාලේ වෙනකන් අපිට කිසි වැඩක් කරන්න බෑනේ. හරි? දැන් සදිත් ගත්තාම සදිත්ට ගෙදරෙන්ට යනවා 4 විතර වෙනවා. හරි? එතකොට මෙන්න මේ කාලය ඇතුළත කිසි වැඩක් කරගන්න බෑ. හරි? කිසි වැඩක් කරගන්න බෑ. හරි?
දැන් එතකොට අපේ උදාහරණෙට ජනිදු ගත්තොත් ජනිදු කීයේ වෙනකන් එනවද? කීයේ වෙනවද ගෙදර එනකොට? 2:00. 2:00 වෙනවා පුතේ. හරිද? එහෙනම් ඔයා ගෙදර එන ටයිම් එකක් තියෙනවනේ. හරි මේක හොඳට අහගන්න මේ කියන එක ඈ. හරි ගෙදර එන ටයිම් එකක් තියෙනවනේ. ගෙදර ඇවිත් ගෙදර ආව ගමන් අපිට වැඩ කරන්න බෑනේ. මූණත පය හොදගෙන බණ්ඩි ගෙඩියට මොනවා හරි ගිලින්නත් එපා. හරිද? ගෙදරෙදි 4ක් පහු වෙන කවුරු හරි ඉන්නවා නම් පුතේ මේ තීරුවෙත් ඔයා ලියාගෙන යන්න. ඔයා ගෙදරෙදි 3:00 වෙනවා නම් 3:00 කියලා ලියන්න. උදේ 3:00 වෙනවා ගෙදර එනකොට. හරි එතකොට ඒ කාලේ තුන වැඩක් කරන්න බෑ. හරි මෙන්න මේ කාලය තුනට ක්ලාස් එකක් තුනක් තියෙනවා නම් ඒක ලියන්න ඔයගොල්ලෝ හැමෝම. හරි 3:00 වෙනවා නම් ගෙදරෙද්දි 3:00ට ඇවිත් අපිට 4 වෙනකොට වැඩ කරන්න පටන් ගන්න බෑනේ. හරි ඒ හින්දා මේක ඇතුලේ කිසි දෙයක් කරගන්න බැරි නම් ඒ ටිකෙත් පොඩු දාගෙන යන්න. හැබැයි වාගේ හේතු ලියන්න අනිවාර්යයි. මම ලියනවා 3:30 වෙනවා ගෙදරෙදි. හරි ඔය විදිහට ඔයාගේ වචනේ ඔයා කැමති විදිහට මොකක් හරි ලියා ගන්න. ගෙදරට 3:30 වෙනවා. හරි. එතකොට මේ හැම එකේම පුතේ පන්ති තියෙනවා නම් ඒවට ලියන්න පුළුවන්. හරි. පන්තියක් තියෙනවා නම් ඒක ලියන එකක් ඕන එකක් දැන් ඔයා ලියා ගන්න පුළුවන් මේක. හරි. ඔයා ලියන දේවල් ඕන එකක් ලියනවා. තියෙන හැම එකක්ම ලියන්න ඕනේ. හරි. මේ ටයිම් එකේ ක්ලාස් තියෙනවා නම් ක්ලාස් තියෙනවා කියලා ලියන්න. හැබැයි හිඩසක් තියෙනවා නම් ඒක ඉතිරි කරන්න. හරි. ඔයාට මෙන්න මේකේ පුතේ සෙනසුරාදා 2 ඉඳලා 4 වෙනකම් මුකුත් නැත්තම් එයා හිඩසක් තියන්න. මම අවසාන කියලා දෙන්නම් කොටු ටික පුරවන විදිහ. හරි. ඉරිදත් ඒ ටයිම් එකේ පන්ති ගෙහිතාන්න මම මේ ඉතුරු කරලා තියෙන්නේ. හරිද? එතකොට 4 ඉඳලා 6 වෙනකම් මොනවා හරි පුතේ පන්තියක් තියෙනවා නම් ඒ පන්ති තියෙන කොටුවේ ඒක ලියන්න. මේකේ මට මුකුත් කරන්න විදියක් නැහැ පන්ති. මේකේ මුකුත් කරන්න විදියක් නැහැ පන්ති. මේකේ මුකුත් කරන්න විදියක් නැහැ මට පන්ති. ඒ තියෙන දේවල් ටික ලියන්න. හරි. දැන් ආගන්නකෝ. දැන් මෙන්න මෙතන. මෙන්න මේක තමයි ඊළඟ තමයි හොඳම කොටුව තියෙන්නේ. හරි. මේකේ පුතේ මෙන්න මේකෙත් ඔයාට පන්ති කියනවා නම් මොනවා හරි තියෙනවා නම් ඒක ලියන්න ඕනේ. පන්ති කියනවා නම් මොනවා හරි කියන දේවල් ලියන්න. හරි. පන්ති කියනවා නම් ඒ පන්ති කියන ටයිම් හැම එකම ලියන්න ඕනේ. මේ දවසේ පන්ති අනිත් දවස්වල පන්ති නැහැ. දැන් මම මේ නිකන් මට හදලා කාලසටහනක් ඈ. ඔයත් ඔයාගේ හරියට හදාගන්න. දැන් ඊළඟ කොටුවක් මම ඉඳ තියලා මම යනවා පුතේ මේ පස්වරු 10 12 කියන එක. පස්වරු 10 12 කියන එක. අපි දන්නවනේ අපිට ප්‍රධාන හර විෂයන් ටිකක් තියෙනවනේ. හරි? හර විෂයන් ටිකක් තියෙනවා. සිංහල ඉංග්‍රීසි බුද්ධ ධර්මය ඒකට ප්‍රයෝගික ආගමක් ඈ. බුද්ධ ධර්මය ගණිතය විද්‍යාව ඉතිහාසය. හරි. එතකොට මේ ප්‍රධාන විෂයන් ටික පුතේ අනිවාර්යෙන් මේක දවසක් වෙන් කර ගන්න ඕනි. අණු විෂයන් වලට ඔයාට මේ ඉඩ තියෙන තැන් වල අනිවාර්යෙන් අපිට දවසක් දාගන්න පුළුවන්. හරිද? මේ කියන කතාව හොඳට අහගන්න. මේක ඔයා උදාහරණයක් විදිහට හදාගන්න. මම හිතනවා ඔයාට 10 ඉඳලා 12 වෙනකම් පුතේ කිසිම පන්තියක් නැහැ. හරි? ඔයා උදේ ඉස්කෝලේ යන්න 5ට නැගිට්ටත් ඔයාට 12 වෙනකම් ඇහැරලා වැඩක් කරගන්න ටික දැන් හුරු වෙන්න පුළුවන්. හරි උදේම නැගිටින කෙනෙක්ට අර උදේ පැය දෙකක් පාඩම් කරනවා නම් අවසාන පැය දෙක අතහරින්න. ඒක මගේ පුතාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒකේ තේරුමක් තේරුනෙත් නැත්නම් අනිවාර්යෙන් හිත ඉන්න එපා. ඔයාට මේකේ එකක් හරි තරක් තේරෙන්නේ නැත්නම් මෙන්න තියෙනවා මගේ නම්බර් කාර්යය 078යි 632යි
82.14 මේකට WhatsApp message එකක් දාන්න ඉතින් පන්ති එන නොවන ඕනි දරුවෙක්ට මම උදව් කරනවා ඔයාට පාඩම් කරන්න වැඩ ටික කරගන්න. හරි? එතකොට මේ විදිහට දාගත්තා. දැන් ඔයාට විද්‍යාව කියන විෂය හිතන්නකොත් අමාරුම විෂය කියන මේ පාර ලකුණු අඩුම එක. එපාම කරපු එක. එහෙනම් මොකද කරන්න ඕනේ? විද්‍යාව කියන එක නාමේ ඉතිරි වෙන දවසට පුතේ දාගන්න දෙපාරක් පාඩම් කරන්න. හරි? අපි අකමැතිම අමාරුම අපිට අමාරුම විෂයට පුතේ වැඩිපුර කාලය වැය කරන්න ඕනේ. හරිද? හරි. දැන් එතකොට පස්වරු 6 ඉඳලා 7 කියන කාලය ඇතුළත ඔයාලට අඬ බොණ්ඩ ඒ වගේ දේවලුත් ඕනිනේ. හරි? එහෙනම් ඒ වගේ වටත් පුතේ වෙන්න මෙතනින් වෙලාවක් වෙන් කරගන්න. ඒක ඔයාලට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් පස්වරු 6 ඉඳලා බෑග් හිතන්නකෝ. එහෙනම් ඔයා මෙතන පාඩම් කරන්න දාගන්නවා. දැන් මෙතනත් ඔයාට එන්න වෙලාවක් නෑ පුතේ. කීය වෙනකොටද 6 වෙනි තියෙන වෙලාවක් නෑ. ඉස්කෝලේ. එහෙනම් 5 ඉඳලා 6 වෙනකන් තියෙනවනේ දැන්. 5ට ආවනම් 5 ඉඳලා 6 වෙනකන් පාඩම් කරන්න මොකක් හරි විෂයක් දාගන්න. චිත්‍ර කියන්නකො. චිත්‍ර. එහෙම පාඩම් කරන්න තියෙන ඒවට මම මෙහෙම පාඩම් කියලා පායන්න දානවා. හරිද? පාඩම් කරන වේලාව 5 ඉඳලා 6 වෙනකන්. දැන් මේ කාලපරාසය ඇතුළත තියෙන ටයිම් එකක් නේ. එව්ව පුතේ අර හැබැයි ඉස්කෝලේෙත් හරියට කරන්න වෙලාවක් නැත්තම් වෙලාව පහු වෙනවනම් ඒ කාලසටහන ඔයා දවස් ගානේ පුතේ හිතලා වෙනස් කරගන්න. හරි? මේකේ පාඩම් කරන්න. මේ වගේ බෑනේ පාඩම් කරන්න. මේකේ පුතේ 5 ඉඳලා 6 වෙනකම් පුළුවන් පාඩම් කරන්න. මේකේ 4 ඉඳලා 6 වෙනකම්ම පාඩම් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ඒක පොඩි වෙලාවයි ලියන්න ඕනේ නේ. කෙලින්ම පාඩම් කියලා දාන්න. එන්න පාඩම්. හරි? ඊළඟ. දැන් මේකට එන්නකෝ. දැන් 6 ඉඳලා 8 වෙනකම් පාඩම් කරන්න බෑ. කෑම බීමටත් වෙලාව වෙන් කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? 7 ඉඳලා 7 වෙනකොට කාලය ඉවර කරලා 7 ඉඳලා 8 වෙනකම් පාඩම්. මේකේ පුළුවන් පාඩම්. මේකේ පුළුවන් පාඩම්. මේකේ පන්තියක් සෙට් වෙනවා පාඩම් කරන්න බෑ. මේකෙත් පුළුවන් මේකෙත් පුළුවන්. හරි. දැන් 8 ඉඳලා 10 වෙනකම් පාඩම් කරලා 10 ඉඳලා 12 වෙනකම් පාඩම් කරන්න බෑනේ පුතේ. හරි. එහෙනම් කවුරු හරි දරුවෙක් මෙහෙම කරනවා 8 ඉඳලා 9:30 වෙනකම් පාඩම්. හරි. දැන් මේකේ පැය දෙකම පාඩම් කරා නම් ඊළඟට මේක අපිට පුළුවන් වෙනස් කරගන්න කොහොමද? 10:30 ඉඳලා 12 වෙනකම්. ඒ ආදී වශයෙන් පුතේ මෙන්න මෙව්වගෙත් ඔයාට කැමති කාලසටහනක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ කැමති විෂයන් ටික බැලන්ස් එකට දාගන්න. මම පාඩම් කරන්නේ මොකක්ද? මම පාඩම් කරන්නේ මොකක්ද? හරි. එතකොට හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. අපි පුතේ අර විෂයන් වලට පැය දෙකක් වෙන් කරානේ. මෙන්න මේ පැය දෙකේ නම් වෙන කිසිම වැඩක් කරන්න බෑ. මේක ඔයාලට වෙන් කරගන්න පුළුවන් පුතේ වෙන් කරගන්න නම් කොහොමද මේ 8 ඉඳලා 10 වෙනකම් වෙන් කරගන්නත් පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ මෙන්න මේ දවසේ ඔයාලට කිසි වැඩක් නැහැ. හරි? මෙන්න මේ දවසේ 8 ඉඳලා 10 වෙනකම් කිසි වැඩක් නැත්තම් මෙන්න මෙතෙන්ට ඉංග්‍රීසි කියන එක දාගෙන මේකට හිතන්නකෝ පාඩම් කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අර පුතේ විෂයයකට පැය දෙකක් වෙන් කරනවා නේද? විෂයයකට පැය දෙකක් වෙන් කරනවානේ. හැබැයි අන්න ඒ පැය දෙක වෙන් කරන කාලය නම් කිසිම දෙයකට යොමු කරවන්න එපා. ඒ වැඩේම කරන්න ඕනේ. හරි? ඒ වැඩේම කරන්න ඕනේ. එතකොට මම පුතාලට දැන් තේරෙනවා මෙන්න මේ විදිහට පුතේ වැඩ ටික කරලා මෙන්න මේ විදිහට වැඩ ටික කරලා කාලසටහන හදාගන්න ඉස්සෙල්ලා කාලසටහනක් හදාගන්න. මේක හොඳට පේන තැනක ගහන්න. හරි? ටිබෙක්ස් එකකින් මකලා ලියා ගන්න වෙනස් කරන්න පුළුවන් විදිහට තියාගන්න. හරි. ඔයාට පුළුවන් මේක මේ ටයිම් එකේ ටික ඕනේ නම් මේකට මොකක් හරි පටියක් A4 පටියක් හරි කමක් නෑ අල්ලලා ඒ පටිය පුතේ එක පාටකින් තියාගන්න පුළුවන්. ඒ විදිහට පාට 6කින් හදාගත්තත් කමක් නෑ. නැත්තම් මේ වගේ කාලසටහනක් හදාගෙන අත්‍යවශ්‍ය කට්ටිය ඉන්නවා නම් කියන්න මම මේ ටයිමින් එක දාන්න මේ විදිහට මේක කාලසටහනක් පාඩම් කරන්න හදලා ඉවර වෙලා ඔයාලට මම A3 කොඩේක සයිස් එක print out එකක් ගන්න පුළුවන් විදිහට එවන්නම්. එතකොට ඒක print out එකක් අරන් ඒක print කරගෙන වැඩේ කරගන්නත් පුළුවන්. හරි? හරි. බලාගන්නකො. එතකොට මම දැන් හැමෝටම මේක ෆිල් කරන විදිහ කියලා දෙන්න. හරි. දැන් මේක හරි. මෙන්න මෙහෙම වගුව ඔයා ගහගත්තා. දැන් මේ වගුව ගහගෙන පුතේ පාඩම් කරන දේවල් මොනවද කියලා දැනගන්න එපා. හරි. පාඩම් කරන දේවල් මොනවද කියලා දැනගන්න ඕනේ. පුරුදු වෙන්න පුතේ හැමදාම ඔයාට දිනපොතක් කියන එක ජීවිතේට අත්‍යවශ්‍යයි. මිනිස්සෙක්
ජීවත් වෙන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් පුතේ ලියන්න ඕනේ. මම කියනවට ඔයා මේක පුරුදු වෙන්න අද ඉඳන්. හරිද? පිටු 120 විතර පොඩි පොතක් ගන්න. හරි මම එතනින් එහාට දැන් එන්නම් ඒක. මේක පුතේ මේ විත්තිය වදින්න ඕනේ සුපිරි කාලසටහන. මේකෙන් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා ඔයා මේ ටයිම් එකේ මේක පාඩම් කරන්න. මේ ටයිම් එකේ මේක පාඩම් කරන්න. මේ ටයිම් එකේ මේක පාඩම් කරන්න කියන එක ඔයාගේ ඔළුවට යනවා. හරි. ඒ වගේම තමයි දරුවෝ දැන් මෙතනදී පාඩම් කරන්නේ මොනවද කියන එක පිළිබඳව අපේ ඔළුවේ සුපිරි අදහසක් තියෙන්න ඕන. හරි. ඒ හින්දා මේ කියන වැඩ කරන්න ජීවිතේට වරදින්නේ නැහැ. හරි. දැන් මම මෙන්න මේක මකනවා. හරි. මම දැන් මේක මකනවා. මේක මකලා අපි යන් අපේ ඊළඟ පියවරට කොහොමද වැඩ ටික කරන්න කියන එක. හරි. හරි. හැමෝම දැන් තව කොලයක් ගන්නකො. කාලසටහන හරි. මේ කාලසටහනට අනුව ඔයාට වැඩ කරන්න පුළුවන්. හරිද? දැන් දවස් ගානේ විනාඩි 10ක් දවසකට වෙන් කළා පුතේ මේ කියන වැඩේ කරන්න බැරි කමක් නෑ. හරි. සතියක් ගානේ ඔයා වැඩ කරන ටික මට එවන්න. සතියක් ගානේ සර් මම මෙන්න මේ සතියේ ඔයාගේ වැඩ පිළිවෙල වැඩ කරපු දවස් ටික. හරි. දැන් ගන්න අද දවස කියන්නේ දැන් හෙට. අද 21. හරි හෙට එනම් 23. හරි. එහෙනම් ඔන්න 2025 පළවෙනි මාසේ 23 අද මොකක්ද දවස? අද බදාදානේ. හරි. හෙට බ්‍රහස්පති කියලා ලියනවා. මේ බ්‍රහස් කියලා ලියන එකේ තේරුමක් කොහොමද කියනනම් ඒ වැදගත් වෙන්නේ කියන එක. මොන බ්‍රහස්පති දැකලා ලියා ගන්න. උදාහරණයක් විදිහට කරන්න. හරිද? අමු සිංහලෙන් ලියන්න. ඉංග්‍රීසි වලින් පුළුවන් ඉංග්‍රීසි වලින් ලියන්න. හරිද? ඔයාට පුතේ ලියන්න තියෙන හරි පොඩි ප්‍රමාණයක්. හිතන්න මෙන්න මෙහෙම. මම ආද පුතේ නැගිටිනවා කීයටද? 5ට. පෙරවරු 5ට අවදි වුණා. අවදි වී. හරිද? මම 5ට නැගිටිනවා 5ට නැගිට්ට කියලා ලියන්න. හරි ඕක ලියා ගන්න. ඒ කියන්නේ දල සටහන ලියා ගන්න. හරිද? ඊළඟට අවදි වුණ වෙලාව නෙවෙයි ලියන්න තියෙන්නේ. ඊළඟට පුතේ මෙහෙමයි. පෙරවරු 8 ඉඳලා ගෙදරින් යන වෙලාවට ලියන්න. ගෙදරින් යන්නේ 7ට නම් 7 ඉඳලා ගෙදරට එන්නේ 2:00ට විතර. 2යි. පාසල්. පන්ති යන දවසක් නම් පන්ති. හරි? පන්තිය මොකක්ද කියලා ලියන්න. හරි. ඔය විදිහට ඇවිත් ඔයා මෙන්න මේ ටික කරනවා. මොකක්ද? 4:00 ඉඳලා 6 වෙනකම්. පස්වරු 4:30 ඉඳලා 6 වෙනකම් ඉතිහාසය හෝම්වර්ක්. ඉතිහාසය හෝම්වර්ක් තමයි කරලා. හරිද? හා. මෙන්න මේ දවසේ පුතේ ඔයා මොකද කරන්නේ? මෙන්න මේ දවසේ ඔයා 6 ඉඳලා පුතේ 7 වෙනකොට කාලා බීලා ඒව කරලා ඔයා පස්වරු 7:30ට වැඩ පටන් ගන්න හිතන්නකෝ. ඔයාගේ මේ දවසේ තියෙන විෂය තමයි විද්‍යාව. හරි. එහෙනම් පස්වරු 7:30ට වැඩ පටන්ගෙන ආයතන වැඩ කරනවා 10 වෙනකම්. හරි. ඒකෙදි ඔයා වැඩ කරන විදිය තියෙන ඔයා අතේ. හරිද? ඔන්න 10 වෙනකම්. මේ දවසේ ඉතිහාසය හෝම්වර්ක් ටිකක් තිබ්බ ඒ ටික කරා 7 ඉඳලා 10 වෙනකම් පාඩම් කරන්න පටන් ගන්න. හැබැයි පාඩම් කරන්න පටන්ගෙන පුතේ පාඩම් කරන්නේ මොනවද? හරි. පාඩම් කරන්නේ මොනවද? කවදාවත් ඔයා පොතක් නිදාගෙන බලන්න එපා. හරිද? පොඩිවට හරි කවන්නේ නැහැ, ලෑලි කෑල්ලක් හරි කවන්නේ නැහැ, ගහලා පුතේ පොඩි මේස කෑල්ලක් නැත්තම් හදාගෙන දැන් හැමෝටම තියෙන මොකද ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ මේසෙකනේ. ඔන්න ඔතන පුතේ තියෙන ජහජරා පොත් තරම්මනම් ඔක්කොම ඒ උඩ තියාගන්න නැතුව මේසෙට මොකුත් නැති වෙන්න. මේසෙ යටින් හරි කවන්නේ පොත්පත් ටික තියාගෙන පුතේ අවශ්‍ය ටික ගන්න. දැන් ඔයා මුලින්ම පටන් ගන්න දරුවෙක් නම් ඔයාට මොකද කරන්න ඕනේ? හරි. ඔයා ගත්තා. පුතේ ඔයාට අලුතෙන් පොත් ගන්න බැරි නම් මේ විෂයන් නවයේ ඔයා තනියම වැඩ කරන්න. ඔයා කරන්න. පරණ පොත් තියෙන ඔක්කොම හොයලා ගන්න. ඔය පරණ පොත් තියෙන ඒවා පුතේ ඔක්කොම පිටු ටික කඩලා ගන්න. හරි? පිටු ටික කඩලා හොඳ ලස්සන පොත්වල පිටු බණ්ඩල් ටිකක් හදාගන්න. මම කියනකොට ඔය ටික ගින්දර වගේ කරන්න ඔය. හොඳට පිටු බණ්ඩල් පිටින් හදලා අරන් ඒ ටික හොඳට පැක් එකක් හදලා තියාගන්න. හරි? එතකොට දැන් අද වැඩ කරන්නේ මොනවද? අද ඔයා මොනවද දන්න පුතේ කරලා තියෙන්නේ? හරි අද කරන විස්පාඩම් කරන විෂය විද්‍යාවේ පළවෙනි පාඩමයි
දෙවනි පාඩමයි වා සුපිරියට පාඩම් කරනවා. හරිද? පාඩම් කරන්නේ කොහොමද? පුතේ මම කියනකොට මාසයක් එක දිගට මම මේක විතර පාඩම් කරලා බලන්න ජීවිතේට වරදින්නේ. හරිද? විද්‍යාවනේ විද්‍යාවේ පළවෙනි පාඩම කියලා එක පාඩම. එක පාඩම. ඔයා පුතේ පාඩම ඔහේ නිකන් කියවගෙන යන්න. මං ආව දැන් විද්‍යාව පොතක් නැහැ. විද්‍යාව පොතක් තිබුණා නම් මට කියලා දෙන්න තිබුණා. පාඩමක් උදාහරණයක් විදිහට මරන්න. හරි? පළවෙනි පාඩම මොකක්ද විද්‍යාව පොතේ තියෙන මට නිකන් මතක් කරන්න බලන්න. ඔයාලගේ අටවස හරි කමන්නේ තිබ්බ පාඩමක් කියන්නේ මතක පාඩම මොකක්ද? සර් ගණිත මොකද්ද විද්‍යාවේ තිබ්බ පළවෙනි පාඩමක් හරි මතක පාඩමක් කියන්නේ මම ඒක පළවෙනි පාඩම විදිහට හිතන්නම්. සත්ත්ව වර්ගීකරණය සත්ත්ව වර්ගීකරණය හිතන්නකො සත්ත්ව වර්ගීකරණය කියන එක අරන් කියවගෙන යනවා. මට දැන් සත්ත්ව වර්ගීකරණයේ මතක නැහැ. ඉතින් පෘෂ්ඨවංශය අපෘෂ්ඨවංශය නොවනේ තියෙන්නේ. හරි. හැබැයි මම ලියනවා පදාර්ථයේ අවස්ථා කියන පාඩමක් තියෙනවා හිතන්නකො. ඕක කියවගෙන යද්දි පුතේ අපිට හම්බ වෙනවා අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දෑ පදාර්ථයට සහඳුන්වයි කියලා පොතේ තියෙනවා. මම පුතා ඔයා අනුගත ගන්න කරන්න ඕනේ. ප්‍රශ්නාංක 1 දාලා ඒක කියවගෙන යන ගමන් හරි මුකුත් හිතන්න යන්න එපා. උත්තර ගැන හිතන්න යන්නත් එපා. කිසි දෙයක් හිතන්න යන්න එපා. ඔයාට හම්බ වෙනවනේ ප්‍රශ්නයක්. ඔයා ලියන්න. මේව උදාහරණ විදිහට ලියාගන්න ඈ. පදාර්ථයේ අවස්ථා යනු කුමක්ද කියලා ප්‍රශ්නාර්ථයක් දෙන්න. හරි. දැන් මේක ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් ලියනකොට හිතා ගන්න ඔයා. තව ටිකක් යද්දි පුතේ හම්බ වෙන ඔයාට පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනකින් ලියන්න. දෙවනි එක පදාර්ථයේ අවස්ථා මොනවාද? අන්න ලිව්වා. හරි. තව ටිකක් යනකොට හම්බ වෙනවා පුතේ යටින් කියවන කෙනාට පදාර්ථයේ අවස්ථාවන්නේ ඝන ද්‍රව වායුවේ. අන්න ඝන ද්‍රව වායු කියලා හම්බ වෙනවා. හරි. ඊළඟ පුතේ ක්‍රියාකාරකමක් තියෙනවා. ක්‍රියාකාරකමත් හොඳට කියවලා Tamanට තේරෙන්න බලන්න. ඒ ක්‍රියාකාරකමේ තියෙන්නේ පුතේ වායු අවකාශයේ ඉඩක් ගන්නා බව පෙන්වීම. හරිද? ඒතර ඔයාට ලියන්න පුළුවන්. වායු අවකාශයේ ඉඩක් ගන්නා බවට කළ හැකි ක්‍රියාකාරකම කුමක්ද? ඔන්න ඔය විදිහට පුතේ ඔයා පළවෙනි පාඩම ඉවර වෙනකන් පළවෙනි පාඩම ලොකු වැඩි නම් පළවෙනි පාඩමේ පිටු 3ක් 4ක් හොඳට කියවනවා. හැබැයි කියවන්නේ නිකන් නෙවෙයි මම පුතා ඔයා කොහොමද? මෙන්න මේ විදිහට ප්‍රශ්න හදන ගමන්. හරි? ඒ විදිහට පැය භාගයක් විතරේ ප්‍රශ්න ටික හදලා ඔයා මොකද කරන්න ඕනි? තනියම මෙන්න මේ ටික ඔයාට උත්තර ලියන්න පුළුවන්ද බලන්න. ප්‍රශ්න ගොඩාක් හදන්න එපා. ප්‍රශ්න 5ක් හදන්න. කළු පෑනෙන් ප්‍රශ්න 5ක් හදනවා නම් නිල් පෑනෙන් ප්‍රශ්න 5ට උත්තර ටික ලියලා. හරි? අන්න එතකොට පුතේ ඔයා දවසේ පාඩමක් හෝ දෙකක් ඒ විදිහට කරා කියන්නකෝ. ඔයා ලියන හැම ප්‍රශ්නයකටම ඔයාට උත්තර ලියා ගන්න බෑ. හරි? එතකොට ඔයා මොකද කරන්න ඕනි? තව පාරක් පොත නිකන් වේගෙන් කියවලා බලන්න. එතකොට අන්න ඔයාට ඔළුවට සමහරට එන්න පුළුවන්. ඒත් ඒක ලියා ගන්න බැරි නම් පුතේ ඔයා මොකද කරන්න ඕනි? පොත බලාගෙන ලස්සනට පිළිවෙලට ඒ පාඩම කරන්න. හරි? ඒ පාඩමේ තියෙන උත්තරය හරියට ලියා ගන්න. හරිද? ගණන් ගත්තත් එහෙමයි. ගණන් වල දැන් පළවෙනි පාඩම ගත්තාම සංඛ්‍යා රටා කෙනෙක් ගත්තාම සංඛ්‍යා රටාවල පුතේ තියෙන අභ්‍යාස තියෙනවනේ. ඒ අභ්‍යාස ටික කරන්න. ඒතකොට පරණ පේපර්ස් තියෙනවනේ. ඒ පේපර්ස් වල තියෙන අභ්‍යාස ටික කරන්න. මගේ ටියුට් හම්බ වෙනවනේ දැන් අලුත් මේවා ටික. ඒතකොට ඒ ටියුට් ටිකේ තියෙන ගණන් ටික හදන්න. ඒකත් කරන්න ඕනි මගේ මේ දෙන අච්චු පොතේ නෙවෙයි. ඔයා පාඩම් කරන ටයිම් එකේ අර කොළ තියෙනවනේ. අන්නේ කොළ ටිකේ. ඒතකොට පුතේ මෙන්න මෙතන මෙන්න මේ විදිහට කොළ 3ක් ආවනම් ඒ කොලේ දිනේ දාලා අපි වැඩ කරන්න පටන් ගන්නෙ. හරි? දිනේ දාලා පටන් ගන්න. මෙතනින් ස්ටේපරයක් ගහලා ෆයිල් එකකට බැයි නම් පුතේ මොකක් හරි ක්ලියර් බෑග් එකකට හරි කමන්නේ දාලා තියන්න. හරි? දැන් එතකොට ඔයාලට මාසයක් විතර ගියපුවාම හරි? මාසයක් විතර ගියාම මේ බෑග් එක ඇතුලේ කොළ ගොඩක් හම්බ වෙනවා. එතකොට ආ මොකද කරන්න ඕනේ? අපි නිදහස් තියෙන ටයිම් වලට පුතේ අර කොළ ටික නිකන් බලනවා. විභාගයට කලින් දවසේම අර කොළ ටික නිකන් බලනවා. පාඩම් කරන්න දෙයක් නෑ. විභාගයට කලින් දවසේම පාඩම් කරන්න දෙයක් නෑ. අර ලියලා Tamanට ප්‍රැක්ටිකලි කරලා තියෙන දේ නැවත බලා ගන්න විතරයි තියෙන්නේ. හැම විෂයයකටම ඕක කරන්න. මොනවායි ප්‍රශ්න තියෙනවද මේක එකක් කියපු දෙන්න. මං දැන් ප්‍රශ්න තියෙන විදියක් නෑ. දැන් පාඩම් කරන්න කියපු විදිය සුපිරියටම තේරුණා. හරිද? දැන් එතකොට පුතේ කාලසටහනකට ලියන එකක් දැන් තේරෙනවා. හරි?
එතකොට මෙන්න මේ විදිහට වැඩ කරපු ටිකක් තේරෙනවා. හැබැයි අන්තිමේට මොකද කරන්න ඕනේ දවසේ ඔයා නිදාගන්න 11:00ට නම් 11:30ට විතර 11:20ට විතර පුතේ මොකද කරන්න ඕනේ? මේ ඔයා දැන් මේ පාඩම් කරන පොත තියෙනවනේ. හරි. මේකේ මොකද කරන්නේ? දවසේ වැඩ කරපු වැඩ ගාන ලියන්න. ඉතිහාසය පැය 1යි. විද්‍යාව පැය 3යි. මෙන්න මෙහෙම ලියලා පුතේ. අනිවාර්යෙන් හරිද? සතියක් ඇතුළත හැම සතියෙම ඉඳන් කියන්නකො. සතිය අවසානයේ සමරියක් කියලා දාලා හරි සාරාංශය කියලා දාලා විෂයන් 9 ලියන්න මේ විදිහට 1 2 3 4 5 6 කියලා පුතේ විෂයන් 9 ලියලා බලන්න තමන් සතියකට ඒ විෂයට කොච්චර වැඩ කරලා තියෙනවද? උදාහරණයක් විදිහට සිංහල මේ සතියට පුතේ ඔයා පැය 10ක් වැඩ කරලා. විද්‍යාව මේ සතියට පැය 20ක් වැඩ කරලා. ගණිතය මේ සතියට පැය 3යි. එතකොට ඔයා දැන් සතියක් ගියාම පේනවා මම මොකද කරලා තියෙන්නේ පුතේ? මම සතියකට මෙන්න මෙච්චර වැඩ ටිකක් කරලා තියෙන්නේ මේකේ. එහෙනම් මම තව මගේ අඩුවෙන් වැඩ කරලා තියෙන විෂයට මම තව පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. අන්න එහෙම බලලා කාලසටහන වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ වෙලාවෙත් මම සිංහල බලනවා. මොකද මම සිංහල අඩුවෙන්ම කරනවා. එහෙනම් හරි සරලයි. අංක 1 පුතේ මම කාලසටහනක් හදලා දුන්නා. අංක 2 තමන් දිනචරියාවක් හැමදාම ලියන්න ඕනේ. මම මෙන්න මේ ටයිම් එකේ මේ දේවල් කරේ. මම මෙන්න මේ දේවල් කරේ. හරිද? එතකොට කෑම කන ඒවා නම් මම ලියන්න යන්න එපා. ඉස්කෝලේ යන ටයිම්, පන්ති යන ටයිම්, හරිද? පාඩම් කරන ටයිම්. ඔය ටික ලියුවා නම් ඇති. හරිද? මම කඩේ ගියා, මම අම්මට පොලේ ගියා. හරි ඔව්වා ලියන්න යන්න එපා. හරි ඒව අපිට වැඩක් නැහැ නේ. දැන් සාදිත් එහෙම නැත්තම් ලියේ මම කක්කි දාන්න ගියා, මම චු දාන්න ගියා. ඕවා ලියන්න එපා. ඒව වැඩක් නැහැ අපිට. හරිද? හරි. එතකොට පුතේ ඒකත් හරියි. එහෙනම් දවසේ අවසානයේට ලියනවා මේ දවසේ මේ පාඩම කරපු පැය ගාන ඉතිහාසය. ඒ විදිහට පුතේ දැන් මම පාඩම් කරන්න ඕන විදිහ කියලා දුන්නා. අන්තිමේට සතියක් අවසානයේ සාරාංශය ලිව්වා. ඊළඟට පුතේ මාසයක් ගත වුණා. දැන් තේරෙනවනේ ඔයාගාව හොඳ අර ලොකු කොළ තියෙන කැලෙන්ඩරයක් තියාගන්න. අද දවස නම් ඒ කොටුව කපලා දාන්න. කොටු කපලා යන්න. එතකොට මේ මාසයක් ඉවර වෙනකොට මාසේ අවසාන දවස තියෙනවනේ. දැන් මේක අද ඉඳන් පටන් ගන්න ඈ. අද මාසේ තුන්වෙනි දවසක් තව දුන්නට කමක් නැහැ. මේක අලුත් මාසෙන් පටන් ගන්නවා හිතන්න එපා. ඔයා පට්ට සාර්ථකයි. අද ඉඳන් ගේමට බහින්න. හරි අද ඉඳන් වැඩ කරන්න. හරි මේ දැන් තමයි හොඳම මොහොත. මේ දැන් ඔයා පන්ති ඉවරෙච්ච ගමන් කාලසටහන හදන්න පටන් ගන්න. හරි මේ දැන් ඔයා පුතේ පන්ති ඉවරෙච්ච ගමන් මොකද කරන්න ඕනි? කොළ ටික කඩන්න. පරණ පොත් ඔක්කොම කොළ ටික කඩලා හොඳ බණ්ඩලයක් හදා ගන්න. හරි අන්න ඒ විදිහට වැඩ කරන්න. හරි එතකොට මාසයක් අවසානයේට හැම මාසෙම පුතේ අවසාන දවසේ අවසාන දවස් දෙකේ වගේ අරන් සතිය අවසානට වගේම මාසයක් අවසානටත් පුතේ මෙන්න මේ වගේ මේ තියෙන පැය ගණන් කරලා සිංහලයේ අනිවාර්යෙන් මාසෙට සති 4ක් තියෙනවා සිංහල කියලා 4ක් තියෙන්න එපා. ඒ විදිහට පුතේ මේ පොතේ තියෙනවනේ ඔයාගේ ඒ ටික ගණන් කරලා ඔයා මාසයකට පැය කොච්චරක් වැඩ කරාද කියන සමරිය මට එවන්න. හරි මම ඒක බලලා පුතේ ඔයාගේ වෙනස් වෙන්න ඕන දේවල් මොනවද? ඔයාගේ අඩුපාඩු මොනවද කියලා මම අනිවාර්යෙන් කියලා දෙනවා. හරි මේක පන්ති එන දරුවෙක් වේවා නොවන දරුවෙක් වේවා හැමෝටම මේ විදිහට පොදු වෙනවා. හරි එතකොට ඕක තමයි මට කියන්න තියෙන්නේ. දැන් එහෙනම් ඔයා මොකද කරන්න ඕන? පුතේ ඔය කාමරේ පොඩ්ඩක් අස්පස් කරගන්න. ඒක දැන් කරන්න යන්න එපා. ඒක පස්සේ කරන්න. පාඩම් කරන තැන අනවශ්‍ය දැන් පරණ පොත් අනම්මනම් අයින් කරගන්න. හැබැයි දැන් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. කාලසටහනත් මීසනසිල්ල හදා ගන්න පුළුවන්. ඔයා මෙතෙක් පුතේ ඔයාගේ තියෙන පරණ පොත් කඳු ඔක්කොම ටික ඇදලා සර් මම මෙච්චර කොළ බණ්ඩලයක් හොයාගත්තා. මම මෙච්චර කොළ බණ්ඩලයක් හොයාගත්තා කියලා දැන් මේ පරණ පොත්වල කොළ ටික විතරක් හොයාගෙන මට අද පෙන්නන්න ඕන. පුළුවන් දරුවෝ කාලසටහනත් ලස්සනට හදාගෙන පෙන්නන්න. කාලසටහනට දැන් අවශ්‍ය බඩු ටික නෑ හිතන්නකෝ. කාලසටහන ගහගෙන විස්කල් බෝඩ් එක හරි මුක් කරන්නේ නැත්නම් දැනට හොඳ A4 කොලයක හරි කමන්නේ පුතේ CR ඩබල් කොලයක් කඩලා අරන් හොඳට ඒ ටික කරගන්න. ඊළඟට පිටුවක සිවිසේ පොතක් ගන්න අර කොළවල නම් ලියන්න එපා. ඒක තේරුමක් නෑ. ඔයාගේ ඩයරියක් නැති දරුවන්ට කියන්නේ. ඩයරි තියෙනවා නම් ඩයරියක් පාවිච්චි කරන්න. ඩයරි නැත්නම් ඩයරි ඉල්ලන්න එපා. දෙමව්පියන්ට කරදර කරන්න එපා.
පරණ පොතක හරි කමන්නේ දවස ගානේ වගේ මේ ටික තමයි ලියන්න ඕනේ. හරි ඒකට කැලෙන්ඩර් එකක් හරි කමන්නේ කවරයක් දාගෙන ලස්සන වැඩ ටික කරන්න පටන් ගන්න. අපි ඊළඟ දවසේ ඉඳලා 9 වසර පළවෙනි පඩියේ ඉඳලා පුතේ ඉස්සරහට යන්න. හරි. ඒතර මම අද ගොඩක් පන්ති ඇදගෙන යන්නේ නැහැ. ඔය ටික කරලා මට අද පුළුවන් තරම් ඒ ටික කරලා පුතේ අනිවාර්යෙන් ෆොටෝස් ගහලා එවන්න. වොයිස් එකකින් එවන්න, වීඩියෝ කරලා එවන්න, කරන මොකෙන් හරි කමන්නේ ඔයාගේ සාර්ථකත්වය මට එවන්න. ඒ කියන්නේ ඔයාගෙන් පාඩම් කරන විදිය මම ලෝකෙටම පෙන්නලා අනිත් යාළුවෝ ටිකත් පුතේ ඒ විදිහට වැඩ කරන්න උනන්දු කරනවා. ඒක ඔයාටත් ලොකු පිනක්. හරි. ඔයා හින්දා ඔයා විතරක් ගොඩ යන්නේ නැතුව තව යාළුවෝ ගොඩාක් ගොඩ යනවා නම් ඒක වක්‍රාකාරව ඔයාට මහා ලොකු පිනක්. ඔයාට පාඩම් කරන්න මහ ලොකු අයියක්. එහෙනම් අදට පන්ති ඉවරයි. ආයුබෝවන්. අපි මේ සතියේ ඉඳලා වැඩ ටික පටන් ගමු. අද දුන්න වැඩ ටික හරියට කරන්න. හරි. එහෙනම් ආයුබෝවන් හැමෝටම. ආයිබෝ